හයි කොහොමද ඔයාලට අද මීඩියාවල තුන්වෙනි පාඩම ඔයාලට එක්ස්ප්ලেইন කරන්න හදන්නේ සංනිවේදන වර්ග ස්වරූප ආකෘති කියන එක. ඉතින් අද අපි ඒව ගැන කතා කරමු. කලින් වගේම මම අද පොත ළඟට ගන්නම්. මොකද ඔක්කොම මතක නෑ එලෙවල් කරලා අවුරුදු ගාණක් නිසා. හරි. ඉස්සෙල්ලා මම මෙහෙමයි පොඩියට මොකද්ද සංනිවේදන ස්වරූප වර්ග කියන්නේ ඒවා පැහැදිලි කරලා දෙන්නම්. සාමාන්‍ය එක්සෑම් එකට වැඩිපුර අහන්නේ මොන ප්‍රශ්නද ඒවා ටාගට් කරලා ඔයාලට උදාහරණත් එක්ක කියලා දෙන්න. මතක තියාගන්න සංනිවේදන වර්ග සහ ස්වරූප කියන්නේ දෙකක් කියලා. ඔක පටලවා ගන්න එපා. MCQ වලදී හැම ගොඩක් අය පටලවා ගන්නවා. මේ දෙක පටලවා ගන්න එපා. අපි යන් සංනිවේදන වර්ග වලට. අපිට ඉස්සෙල්ලාම තියෙනවා අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය කියන එක. අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය කියන්නේ මොකක්ද? උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාට පේපර් එකක් දුන්නාම ඔයා ඒවට උත්තර හිතන්නේ ළඟ ඉන්න යාළුවගෙන් අහලා නෙවෙයිනේ තනියම උත්තර හිතන්නේ. ඒ වගේ තමන්ගේ මනසත් එක්ක තනියම සිද්ධ කරන සංනිවේදනය තමයි අපි අන්තර්වර්තී සංනිවේදනය කියලා හඳුන්වන්නේ. ඉතින් උදාහරණයක් විදිහට ඔයාලට එකට ලියන්න පුළුවන් විභාග ශාලාවේදී ප්‍රශ්න පත්‍රයට උත්තර තමන් විසින් තමන්ම සිතී. අන්තර්වර්තී සංනිවේදනයේ මූලිකාංගයේ විදිහට අපි සංජානනය සලකනවා. ස්ව සංකල්ප පෝෂණය කරන්න අපේ හිතේ අපි තනියම ගොඩනගා ගන්න සංකල්ප දැන් ලේඛකයෙක් කවියෙක් බිහි වෙන්නේ කොහොමද? එයාලගේ ස්ව සංකල්ප ඔස්සේනේ අපි කවියක් ලියන්න ගන්නවා නම් අපි ඒක මනසින් ගොඩනගා ගන්නවානේ. ඊළඟට අපේ පෞද්ගලික අත්දැකීම් අපේ ජීවිතේ හම්බෙන පෞද්ගලික අත්දැකීම් ඊට පස්සේ පෞද්ගලික අවශ්‍යතා සංකල්ප මේ දේවල් පෝෂණය කරගන්න අන්තර්වර්තී සංනිවේදනය වැදගත් වෙනවා. හරි. අපි දැන් යම් මේකෙදි ප්‍රශ්නයක් හදන්නේ කොහොමද කියන එක ගැන. ගොඩක් වෙලාවට එක්සෑම් එකට මෙහෙමයි අහන්නේ. අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය හඳුන්වලා ඒකේ දකින්න පුළුවන් ප්‍රයෝජන 4ක් විස්තර කරන්න කියලා. ඉස්සෙල්ලාම ඔයාලට ලේසිම ප්‍රයෝජනය මොකක්ද කියලා ඔයාලා තෝරගන්න ඕනේ. දිග වාක්‍යවත් බර වචනවත් නෙවෙයි. කල්පනා කරන්න ඉස්සෙල්ලාම ලක්ෂණ ටික අරගෙන ප්‍රයෝජන ටික අරගෙන ඔයාලා කල්පනා කරන්න මට මේකෙන් මොකක්ද ලියන්න පුළුවන් කියන එක ගැන ඉස්සෙල්ලාම කල්පනා කරන්න. කල්පනා කළා තමන්ගේ හතර තෝරගන්න. හරි. මම තෝරගන්නම් පළවෙනි දේ පෞරුෂ වර්ධනය. අන්තර්වර්තී සංනිවේදනය පෞරුෂ වර්ධනය කරන්න අපිට ඕන කරනවානේ. දැන් හිතන්න ඔයාලා දැකලා ඇති ඔයාලගේ ඉස්කෝලේ. මමත් පෞද්ගලිකවත් ඉඳලා තියෙනවා. මට ශිෂ්‍ය නායක තනතුර හම්බෙන්න හේතුව තමයි මට නිතරම ගුරුවරු කියලා තියෙනවා. "දූ ඔයාගේ හොඳ පෞරුෂයක් තියෙනවා." මේ vlog එක බලන ගොඩක් නංගිලා මල්ලිලා එහෙම අහලා ඇති. හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක් තමයි නායකත්වයකට වුණත් පත් වෙන්නේ නේ. එතකොට ඔයාලා මේකෙදි ලියන්න ඕනේ පළවෙනි දේ පෞරුෂය කියන්නේ පුද්ගලෙක්ට අත්‍යවශ්‍ය දෙයක්. හැම පුද්ගලයෙකුටම පෞරුෂයක් කියලා ආවේනික දෙයක් පිළිහිටලා තියෙනවා තමන්ගේ. ඒකෙන් කැපිලා පේන පෞරුෂ එක් පුද්ගලයාට තියෙනවා. එතකොට ඔයාලට මේකට උදාහරණයක් විදිහට ලියන්න පුළුවන්. පාසලේ ශිෂ්‍ය නායකයෝ වශයෙන් පත්වීමට තමන් විසින් තමන් ගොඩනගා ගන්නා පෞරුෂය වැදගත් වෙනවා කියලා. නායකත්වය ඒක තමයි හොඳම උදාහරණය. නායකත්වයක් කියන්නේ තනියෙන් පුද්ගලයෙක් දරන දෙයක්. එතකොට පෞරුෂයක් නැති කෙනෙක්ට නායකත්වයක් හොබවන්න බෑ. මොරාල් එකක් කියලා කියන්නේ අපි නේ. ආත්ම විශ්වාසය කිසිම දෙයකට බය නැතිකම ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන්කම මෙන්න මේක තමයි අපි පෞරුෂය කියලා හඳුන්වන්නේ. ඊළඟ එක තමයි මතක තියාගන්න. හොඳම උදාහරණ කියන්නම්. මම උදාහරණ කියන්නම් මේවා විස්තර කරන්න වෙලාවක් ගන්නවට වඩා උදාහරණ කිව්වම ඔයාලට තේරෙයි. මතක තියාගන්න කියන එක ගත්තාම ඔයාලා A level exam එකට පාඩම් කරන ඒවා මතක තියාගන්නේ ළඟ ඉන්න යාළුවා නෙවෙයිනේ නේ. තමන්ගේ මනසින්මයි. එතකොට A level exam එකට අවශ්‍ය විෂය නිර්දේශ තමන්ගේ මනසෙහි මතක තබා ගන්න මෙම අන්තර්වර්තී සංනිවේදනය කියන එක වැදගත් වෙනවා. මොකද අන්තර්වර්තී සංනිවේදනය කියලා කියන්නේ බහුපුද්ගල සම්බන්ධතාවයක් නැති තමන් සමගම සිද්ධ කරන සංනිවේදනයක්. එතකොට මතක තබා ගන්නවා කියන දේ කරන්නේ තමන් එක්කමයි. දැන් හිතන්න අපි මොකක් හරි දෙයක් පාඩම් කරනවා. ඒක පාඩම් කළා මනසින් මෙහෙම මතක් කරනවානේ. මතක තියාගන්නවා. ඒ මතක තියාගන්න දේවල් තමයි අපි එක්සෑම් එකේදී ගිහිල්ලා උත්තරවලට ලියන්නේ. තීරණ ගන්න. තීරණ ගන්නවා කියන එක ගොඩක් වෙලාවට ජීවිතේ තමන්ට තනියෙන් මුහුණ දෙන්න වෙන අවස්ථාවක්. ඇතැම් අවස්ථාවල අම්මා තාත්තා යාළුවන්ගේ උදව් අවශ්‍ය කරත් ගොඩක් වෙලාවට තීරණ ගන්නවා කියලා කියන්නේ අපි තනියෙන් කරන්න ඕනේ. ඉතින් ඒකට මේ අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය කියන එක වැදගත් වෙනවා. හිතන්න ඔයාගේ ජීවිතේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඔයගොල්ලෝ ලොකු ළමයි නිසා මම මෙහෙම උදාහරණයක් ගන්නෙ. ඔයාගේ ප්‍රේම සම්බන්ධතාවයක් බිඳ වැටෙනවා කියලා.
එතකොට දැන් මේක ගෙදරට කියලාත් නැහැ යාළුවෝ දන්නෙත් නැහැ. දැන් ගෙදරට කියලාත් නැති යාළුවෝ දන්නෙත් නැති ප්‍රේම සම්බන්ධතාවයක් බිඳ වැටුනහම තව කෙනෙක්ගෙන් හිත හදාගන්න උදව් ඉල්ලන්න බෑ. එතකොට මොකද කරන්නේ? මිනිස්සු වෙනස් වෙනවා. ඒක මිනිස්සුන්ගේ හැටි. මිනිස්සු අපිව එපා වුණාම දාලා යනවා. මම මගේ ගමන කොහොම හරි යනවා කියලා තමන් තනියම තමන්ටම පැහැදිලි කරලා දීලා තීරණයක් ගන්නවා තමන් තමන්ගේ ගමන යනවා කියලා. විචාරශීලීත්වය වර්ධනය කරගන්න. විචාරයක් කරනවා කියන්නේ මොකද්ද? ඔන්න O level දවස්වල එහෙම සිංහල එහෙම විචාර අපි ලියවනේ. මොකක් හරි දෙයක් අරගෙන ඒ දේ එකින් එක ලිහලා අපි බලනවා මොකද්ද මේකේ අභ්‍යන්තරයේ තියෙන්නේ කියලා. එතකොට අපිට මේකට හොඳ උදාහරණයක් ගන්න පුළුවන්. මාධ්‍යයේ ඉදිරිපත් කරන ඇතැම් සංදේශ සිසුවියන් විදිහට අපිට ග්‍රහණය කරගන්න සුදුසුද යන්න අපි විචාරශීලීව බලනවා. තෝදින් රූපවාහිනියේම සතියන්ති දවස්වල සමහර ටෙලිඩ්‍රාමා යනවා. මම උදාහරණ විදිහට ගත්තොත් ටේක් කෙයා. ඊළඟට ඉරගිනි මත්දහන ජාතික රූපවාහිනිය. දැන් මේ වගේ ටෙලිඩ්‍රාමා ගත්තාම ඇත්තටම විචාරශීලීව හිතලා බැලුවොත් මේක බලන්න පුළුවන් යම් ප්‍රේක්ෂක පිරිසකට විතරයි. කුඩා දරුවන්ට එහෙම බලන්න බැහැනේ. සාමාන්‍යයෙන් තරුණ යෞවනයන්ට වගේ ඒ වගේ නාට්‍ය බලන්න පුළුවන්. ඊළඟට පුවත්පතක් ගත්තාම තමන් කියවන්න ඕනේ මොනවද කියන එක ගැන විචාරශීලී කරගන්නනේ. ඒක වැදගත් වෙනවා. දැන් හිතන්න පුවත්පතේ තියෙනවා අපරාධ ගැන තියෙනවා, වංචා දූෂණ ගැන තියෙනවා වගේම ඔයාලගේ A level exam එකට වැදගත් වෙන විස්තර තියෙනවා. එතකොට ඔයාලා මොකද්ද කරන්නේ? විචාරශීලී නුවණින් හිතලා ඔයාලට වැදගත් වෙන දේවල් ඔයාලා තෝරා ගන්නවා. නිර්මාණශීලීත්වය ඔප්නම්වා ගන්න. අසන ගම්මානයක් අඳින දෙනවා. එතකොට අපි මොකද කරන්නේනේ? ළඟ ඉන්න යාළුවගෙන් අහන්නේ චුට්ටක් හොරෙන් බලනවා. ඒක වෙනම දෙයක්. අපි මනසින් හිතනවා. දැන් මම කොහොමද මේක අඳින්නේ? ඈතින් කන්දක් ඇඳලා වෙහෙරක් ඇඳලා ගෙයක් ඇඳලා ඒ වගේ නිර්මාණශීලීව හිතනවානේ. ඊට පස්සේ අපිට අභ්‍යාස වලට දෙනවා අලුත් දෙයක් හදාගෙන ඉන්න. අපතේ යන ප්ලාස්ටික් වලින් අපතේ යන ද්‍රව්‍ය වලින් අලුත් දෙයක් හදාගෙන ඉන්න කියලා. මට මතකයි මට පොඩි කාලේ එහෙම හම්බුණා 5 වසරේදී. එතකොට මම හිතුවා මොකද්ද කරන්න කියලා. මම ප්ලාස්ටික් වලින් ලස්සන කුරුල්ලෙක් හදලා ඉස්කෝලේට ගිහිල්ලා දුන්නා. ඒ වගේ අන්තර් පුද්ගල sannivedanaya. අන්තර් පුද්ගල sannivedanaya කියන්නේ තවත් එක් පුද්ගලයෙක් එක්ක සිදු කරන sannivedanaya. සමහර වෙලාවට මේක වෙනස් වෙනවා පුද්ගලයන් කිහිප දෙනෙක්. මම නම් මේකෙදි කියන්නේ 5 දෙනෙක් වගේ උපරිම සීමාවෙ හිටියානම් ඇති කියලා. පුද්ගලයන් කිහිප දෙනෙක් එක්ක සිදු කරන sannivedanaya තමයි අපි අන්තර් පුද්ගල sannivedanaya කියලා කියන්නේ. එතකොට මේකේ කොටස් දෙකක් තියෙනවා. යන්ත්‍ර සහායක පුද්ගලාන්තර sannivedanaya. පරණ යාළුවෙක්ට ෆෝන් එකෙන් කෝල් එකක් ගන්නවා. ෆෝන් එකෙන් chat එකක් දානවා. අන්න යන්ත්‍ර සහායක පුද්ගලාන්තර sannivedanaya. මුහුණට මුහුණලා සිදු කරන sannivedanaya. දවසක ඕගොල්ලෝ වැඩිහිටියෝ බවට පත් වෙලා ඔයාලා බඩු ගන්න සුපර් මාකට් එකට යද්දී ඔයාලගේ පරණ යාළුවෙක් හම්බ වෙනවා. අනේ දෙයියනේ ගොඩක් කාලයකට පස්සේනේ ඔයා දැන් ලස්සන වෙලා කොහොමද ඔයාගේ ජීවිතේ හොඳින් ඉන්නවද? ඒ වගේ ප්‍රශ්න අහනවානේ. ලක්ෂණ ටිකක් පොඩියට දීලා තියෙනවා. අපි ඒව ගැන කතා කරමු. මේකෙදි sannivedakaya තරමට ග්‍රාහකයා වැදගත්. මොකද මේක අන්තර් පුද්ගල sannivedana නේ. එතකොට අනිවාර්යෙන් දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් ඉන්න ඕන. ඊළඟ එක තමයි වාචික හා නිර්වාචික sannivedana යොදා ගන්න පුළුවන්. දැන් හිතන්න ඉස්කෝලේදී ඔන්න ගෑල් ළමයි එහෙමනම් Tamanට අකමැති යාළුවෙක්ට තමන්ගේ හොඳම යාළුවෙක්ව බැන බැන ඉන්නකොට මෙහෙම එනවා කියලානේ ඇස් වලින් පෙන්නනවා. ඔහොම අතින් ගහනවා කියලා පෙන්නනවානේ. එහෙම පෙන්නනවා. ඒ වගේ වාචිකව සහ නිර්වාචිකව sannivedana දෙන්න පුළුවන්. ඊළඟට අන්‍යෝන්‍ය අවබෝධය ආචාරශීලීත්වය කියන දේ වැදගත් වෙනවා. ඒ කොහොමද? මෙහෙමනේ අන්තර් පුද්ගල sannivedana කියන එක හොඳින් සිද්ධ වෙන්නත් පුළුවන් නරකින් සිද්ධ වෙන්නත් පුළුවන්. දැන් හිතන්න ඔයාගේ මිස්ටේක් එකකින් ඔයාගේ වාහනේ පාරේ තියෙන වෙන වාහනයක වදිනවා කියලා. එතකොට ඒ වැදුන කෙනත් වාහනේ වැරදියට නවත්තලා ගිහින් තියන කියන්නේ හිතන්න. එතකොට ඔයගොල්ලෝ එක හොඳින් කතා කරලා විසඳ ගන්න හදනකොට අනිත් කෙනා රණ්ඩුවට එනවනම් කිසිම ආචාරශීලීත්වයක් නැතුව අසභ්‍ය වචන කියලා බැරිනවනම් එතන සාර්ථක අන්තර්පුද්ගල sannivedanayak සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අපි අන්තර්පුද්ගල sannivedanaye ප්‍රයෝජන ගැන කතා කරන්න. ඒ තමා පළවෙනි එක වඩාත් පහසුවෙන් අන්තර්ක්‍රියාකාරී sannivedanaයක යෙදෙන්න පුළුවන්. ඇයි මොකද්ද මේකෙන් කියන්නේ? පුද්ගලයන් සීමිත ප්‍රමාණයයි ඉන්නේ. එක්කෝ තමන් ඇරෙන්න තව එක්කෙනෙක් නැත්නම් 3-4 දෙනෙක් උපරිම 5 දෙනෙක් නේ. එතකොට හරිම පහසුවෙන් අන්තර්ක්‍රියාකාරී sannivedanaye දෙන්න පුළුවන්. හොඳම උදාහරණයක් තමයි ඇයි අපි ගෲප් ක්ලාස් යන්නේ? අපිට ගෲප් ක්ලාස් වල උගන්වන දේ හොඳට තේරෙන්නේ ඇයි?
එතන තියෙන්නේ හරිම පහසුවෙන් අන්තර් ක්‍රියාකාරී sannivedanaya. දැන් හෝල් ක්ලාස් එක ළමයි ගොඩාක් ඉන්න හන්ද අපිට ගුරුවරයාත් එක්ක හරියට sannivedanaya කරන්න අමාරුයි. හැබැයි ගෲප් ක්ලාස් එක ගුරුවරයාත් එක්ක කතා කරලා යාළුවොත් එක්ක කතා කරලා හරිම නිදහසේ sannivedanaya දෙන්න පුළුවන් නේ. එතකොට කල්ලි හදාගෙන ඉන්නේ හොඳම යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා. හොඳ එහෙනම් පන්තියේ හැමෝම කල්ලියක් වෙන්න පුළුවන් නැහැ. කීප දෙනෙක් එකතු වෙලා හදලා තියෙන හොඳ අන්තර්පුද්ගල අන්තර් ක්‍රියාකාරී sannivedanayක දෙන්න පුළුවන් හන්ද. පෙළඹවීමේ හැකියාව වැඩිනේ. දැන් හිතන්න ඔයාලගේ පන්තියේ ඉන්නවා හරිම නපුරු වැඩ කරන්නේ නැති අයහපත් වැඩ කරන ළමෙක්. එතකොට මොකද කරන්නේ? ඔයාලගේ පන්තියට එනවා අලුතෙන් ටීචර් කෙනෙක්. කිසිම ගුරුවරයෙක්ට මෙයාව හදන්න බෑ. මෙයාව කොන් කරලා ඉන්නේ. ගුරුවරයා මොකද කරන්නේ? අර ළමයා ළඟට අරගෙන එයාට හොඳ නරක කියලා දෙනවා. පුතේ මෙහෙම කරන්න එපා. ඔයා හොඳ ළමෙක්. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. අපි හොඳට ඉගෙන ගමු. ඔයාට දවසක හොඳ තැනකට යන්න පුළුවන් කියලා ඒ ළමයාව පොළඹවනවා හොඳ මාර්ගයටනේ. ඒක කරන්න පුළුවන් කණ්ඩායමක් විදිහට දේ ළමයාව පන්තියේ 40 දෙනා මැදින් තියලා පන්තියේ ඔක්කොටම හැන්නේ ළමයට උපදෙස් දුන්නට කරලා හරියන්නේ නැහැ. එයාව තනියෙන් ගෙන්නලා. දැන් ඒකනේ වෙන්නේ කවුන්සිලින් කියලා කියන්නේ. ඇයි මොනවද? මොනවා හරි විෂාදය වගේ රෝගයකට පත් වෙලා ඉන්න කෙනෙක් ඒ වගේ මුදවලා එයාව යහපත් ජීවිතයකට පොළඹවන්න තමයි ඒ වගේ දේවල් තියෙන්නේ නේ. ඒ වගේම අයහපත් විදිහටත් මේ පෙළඹවීම කියන දේ සිද්ධ වෙනවානේ. ගොඩක් වෙලාවට මත්ද්‍රව්‍ය වලට එහෙම පහසුවෙන් අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය තහවුරු කරගන්න පුළුවන්. දැන් හිතන්න මෙහෙම ගමු. අවබෝධය සහ විශ්වාසය කණ්ඩායමක් විදිහට අපි කෙනෙක් එක්ක කතා කරනවට වඩා අපි තනියෙන් කෙනෙක්ව හම්බෙලා කතා කරනවා කියලා මට ඔයත් එක්ක දෙයක් කතා කරන්න තියෙනවා. මට පුළුවන් ද ඔයත් එක්ක කතා කරන්න කියලා ඔයාලා ඕන තරම් ඔයාලගේ යාළුවෙක්ට කියලා ඇති. එහෙනම් යාළුවෝ දෙන්නෙක්ට කියලා ඇතිනේ. ඇයි ඒ? ඔයාලට පහසුවෙන් යාළව විශ්වාස කරන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. හිතන්න ඔයාලගේ ප්‍රේමයක් නැති වුණා කියලා. ඔයාලා මොකද කරන්නේ? ඔයාගේ හොඳම යාළුවට ගිහින් කියනවානේ. ඇයි ඒ? ඔයා දන්නවා ඔයාගේ හොඳම යාළුවා ඔයාව හොඳට අවබෝධ කරගන්නවා සහ ඔයා කියන දේවල් එයා රකින්නවා කියන විශ්වාසය ඔයා දන්නවා. සමහර යාළුවෝ ඉන්නවා පත්තරේ දාන අය. ඒක තමයි මම කියන්නේ. මේ යාළුවට මේක කියනවද නැද්ද කියන විශ්වාසය ඇති කරගන්න පුළුවන් වෙන්නේ මේ අන්තර්පුද්ගල sannivedanaya හන්දා නේ. අනිත් එක තමයි අන්තර් සම්බන්ධතා වර්ධනය කරගන්න පුළුවන්. දැන් ඔයාලා දැක්කා මේ ඊයේ පෙරේදා නරේන්ද්‍ර මෝඩි මහතා ලංකාවට ආවා. ඇවිල්ලා ජනාධිපතිතුමත් එක්ක පෞද්ගලිකව කතා කරා. කතා කරගෙන මොකද කරේ? ලංකාවේ ගෙවන්න තියෙන ණය මම හිතන්නේ ණය කාණ්ඩයක් කපා හැරියා. ඒක කොහොමද කරේ? සමහර විට අනුර කුමාර අපේ ජනාධිපතිතුමාගේ කතා බහ තුල යම් වෙනසක් තියෙන්නේ නැතිනේ. අපි දන්නේ එදෙන මොනවද කතා වුනේ කියලා. ඉතින් අන්තර්පුද්ගල sannivedanayනේ. සමූහයක් කියලා කියන්නේ අපි ගමුකෝ ඔයාලගේ පන්තිය කියලා. හොඳම උදාහරණනේ පන්තියේ ළමයි 40ක් විතර නම් මේ වගේ යම් සීමිත ප්‍රමාණයකට තමයි අපි සමූහ sannivedanaya කියලා කියන්නේ. එතකොට සමූහ sannivedanaya විධික්‍රම ගැන අනිවාර්යෙන් එක්සෑම් එකේදී අහනවා. ඒකෙනුත් මම ඔයාලට ඉස්සලාම කියලා දෙන්න නිතරම අහන විධික්‍රමයක් තමයි ප්‍රදීපාගාර උපක්‍රමය කියලා කියන්නේ. ප්‍රදීපාගාර උපක්‍රමය කියලා කියන්නේ මොකක්ද? ප්‍රදීපාගාරයෙන් වෙන්නේ මොකද්ද කියලා අපි ඉස්සලාම කතා කරමුකෝ. දන්න කට්ටියක් ඉන්නවා, නොදන්න කට්ටියක් ඉන්නවා. ප්‍රදීපාගාරයක් කියලා කියන්නේ ඈතින් නැවක් යනකොට ගොඩබිමක් තියෙනවා කියලා ප්‍රදීපාගාරයෙන් කෙලින්ම නැවට ලයිට් එක ගහලා සංකේතවත් කරනවා. මේ පැත්තේ ගොඩබිමක් තියෙනවා මෙහෙට නැව හරවන්න කියලා. එතකොට මොකද කරන්නේ? කෙලින්ම නැවට තමයි ලයිට් එක වදින්නේ. මෙන්න මේ වගේ දෙයකට තමයි අපි ප්‍රදීපාගාර උපක්‍රමය කියන්නේ. දැන් බලමු කොහොමද මේක සමූහ sannivedanayට ආදේශ වෙන්නේ කියලා. ඔයාලා දැකලා ඇති මම උදාහරණකින්ම කියන්නම්. ඔයාලගේ පන්තියේ ටීචර් උගන්වන ගමන් ඔයාලගේ ඇස් දිහා බලනවානේ. උගන්වන ගමන් එහෙම නේද ළමයි කියලා සාමාන්‍ය පන්තියේ දැන් මම ඉස්සර පන්තියේ නිතරම උත්තර දෙන ළමෙක්. ඉතින් මගේ ක්ලාස් එකට උගන්වන ටීචර්ස් නිතරම මගේ ඇස් දිහා බලලා එයාලා උගන්වනවා. එතකොට හොඳට මතකත් හිටිනවා, අවබෝධ කරගන්නත් පුළුවන් නේ. මෙන්න මේ ඇස් සම්බන්ධතාවය තමයි ප්‍රදීපාගාර උපක්‍රමය කියලා කියන්නේ. දැන් සමහර කට්ටිය ඇති මෙතනත් මටත් එහෙමයි පන්තියක ගිහිල්ලා මගේ ඉස්සරහින් තව කෙනෙක් වැහෙන්න ඉඳගෙන හිටියොත් එහෙම මට ඉගෙන ගන්න අමාරුයි. මට ගුරුවරයාගේ ඇස් දෙකත් එක්ක මගේ ඇස් දෙක ගැටෙන්න ඕනේ. එතකොටයි මට උගන්වන දේ අවබෝධ වෙන්නේ. මෙන්න මේකට තමයි ප්‍රදීපාගාර උපක්‍රමය කියලා කියන්නේ. එතකොට මේ ක්‍රමය භාවිතා කරේ නැති වුණොත් මොකද වෙන්නේ? දැන් හිතන්න ටීචර් පන්තිය ඇවිල්ලා ඔහේ උඩ බලාගෙන ඔහොම උගන්වනවා නම් පොත දිහා බලාගෙන උගන්වනවා නම් ළමයි වෙන වැඩනේ.
එහෙම නෙවෙයි. දේශනයක් කරන්න ආවා කියන කවුරු හරි අපි දැකලා තියෙනවා අපේ ඇස් දිහා බලලා එහෙම නේද ළමයි කියලා හැමනේ හරිම සහයෝගයෙන් අපිත් එක්ක කරනවා. එතකොට තමයි එයාලා ඒකත් එක්ක රැඳිලා ඉන්නේ. මේ සමූහ sannivedanaya පෙර සූදානම කියන දේ අනිවාර්යෙන් තියෙනවා. උදේට සාහිත්‍ය සමිති. එතකොට මොකද කරන්නේ? එක පන්තියකට දෙනවා එදාට සමිතිය කරගෙන යන්න. එතකොට මොකද ගන්න නිවේදකයෙක් විදිහට කෙනෙක් ලෑස්ති වෙනවා, සින්දු කියන්න ලෑස්ති වෙනවා, නාට්‍යයකට නැටුමකට ලෑස්ති වෙනවා. මෙන්න මේකට තමයි පෙර සූදානම කියලා කියන්නේ. ඊළඟට ආකර්ෂණීය කතන විලාසය. සමූහ sannivedanayak කියලා කියන්නේ ග්‍රාහකීන් ශේෂ්ත්‍රයක් නේ. එක sannivedakayai ග්‍රාහකීන් ශේෂ්ත්‍රය. එතකොට ආකර්ෂණීය කතන විලාසයක් තියෙන්න ඕනේ. දැන් හිතන්න ඉස්කෝලේක සෙමිනාර් එකකට යන්න හම්බුණා කියලා කෙනෙක්ට. එතකොට එයා ගිහිල්ලා ඒ ළමයින්ට හරි ළමයි. අපි අද කතා කරමු අන්තර්පුද්ගල sannivedanaය කියන්නේ මොකද්ද? මෙහෙම ඔහේ කියවගෙන යනවා. ඔයාලට මොකද වෙන්නේ? ඔයාලා වෙන වැඩ කයිය ගහනවා නිදි කිරනවා. එහෙම නැතුව උදාහරණකින් මේවා කියලා දීලා ලස්සන්ට වීඩියෝස් දාලා පෙන්නලා සින්දුවක් කියලා හිනස්සන කතාවක් කියලා නේ ඒ වගේ ආකර්ෂණීය විදිහට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. සමූහ sannivedanayak කියන්නේ ඒකටනේ. දැන් සෙමිනාර් වල එහෙම ගොඩක් වෙලාවට ඒවා කරන කෙනෙක්ට ඒ හැකියාව තියෙන්න ඕන. හසන්ත හෙට්ටිආරච්චි මහත්තයා දොරමඩලාවේ ඉන්න. එයා කොතන හරි සම්මන්ත්‍රණයකට ඉස්කෝලේකට එහෙම ගියොත් ළමයි හැමෝම හරි ආසාවෙන් අහගෙන ඉන්නවා. ඇයි ඒ? එයාගේ කතන විලාසය හරි ආකර්ෂණීයයිනේ. මම අරමුණු සහගත කියන එකත් කතා කරන්න. අරමුණක් තියෙන්න ඕනනේ. සමූහ sannivedanayak පවත්තන්නේ මොකක් හරි අරමුණක් ඇතුවනේ. දැන් අපි එකට උදාහරණයක් ගමු. ඔයාලගේ ගමේ තියෙනවා මරණාධාර සමිතිය. මේක පවත්වන්නේ ඇයි? ගමේ මලගෙදරක් වුණාම අවශ්‍ය මුදල් දෙන්න, ඒ අවශ්‍ය පහසුකම් දෙන්න, ඊට පස්සේ පිරිස එක්රැස් කරගන්නනේ. ඒ ගමේ මොකක් හරි වැඩකට අවශ්‍ය කරන දේවල් ලබා ගන්න. මෙන්න මේ වගේ අරමුණු අරගෙනනේ පන්සලේ ශ්‍රම දානයක් තියන්නේ. පන්සල පිරිසිදුව තියාගන්නවා කියන අරමුණ ඇතිව. සමූහ sannivedanaye ප්‍රයෝජන. සමාජීය පොදු කාර්යයන්වලදී ඉවහල් වෙනවා. ඔන්න ඒකට හොඳම උදාහරණ මම කලිනුත් කිව්වා. සමිතියකදී නේ ගමේ මරණයක් තියෙනකොට පන්සලේ ශ්‍රම දානයක් තියෙනකොට මෙන්න මේ වගේදී මේ සමූහ sannivedanaye කියන දේනේ භාවිතා වෙන්නේ. දැන් පන්සලේ ශ්‍රම දානයක් ගමු. අපි හැමෝම පන්සලට ගිහිල්ලා එක්කෙනෙක් උදුළු ගානවා, තව එක්කෙනෙක් තේ අරගෙන එනවා, තව එක්කෙනෙක් මකුළු දැල් කඩනවා, තව එක්කෙනෙක් බුදුගේ අස් කරනවා. ඒ වගේ සමූහයක් එකතු වෙලා තමයි සිද්ධ කරන්නේ. විවිධ අදහස් මතිමතාන්තර යෝජනා දරගන්න පුළුවන්. උදාහරණයක් ගමු. පන්තියේ කණ්ඩායම් ක්‍රියාකාරකම 10 කණ්ඩායම් දාලා හදලා කණ්ඩායම් ක්‍රියාකාරකමක් කරන්න දෙනවා. එතකොට ඔන්න එක එක්කිනා එක එක අදහස් කියනෝනේ. සමහර වෙලාවට රණ්ඩුත් වෙනවානේ. මතිමතාන්තර කියන්නේ ඒකනේ. දැන් හිතන්න පරිසරයේ සුරකිමු කියලා මාතෘකාවක් දෙනවා. මේක නිර්මාණශීලී ඉදිරිපත් කරන්න ඕන කියලා. එක්කෙනෙක් කියනවා අපි චිත්‍ර ප්‍රදර්ශනය කරමු. තව එක්කෙනෙක් කියනවා නෑ අපි නාට්‍යයක් කරමුනේ. තව එක්කෙනෙක් යෝජනාවක් ගෙනවා නෑ අපි මේක සින්දුවකින් ඉදිරිපත් කරමුනේ. මෙන්න මේ වගේ අදහස් මතිමතාන්තර යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් සමිතිවල එහෙම වෙන්නේ ඒකනේ. මම යෝජනා කරනවා මුදල රුපියල් 50ක් ඊළඟ එන අවුරුදු උත්සවය සඳහා වෙන් කරමු කියලා. තව කෙනෙක් නැගිටලා කියනවා මම යෝජනාව ස්ථිර කරමි කියලා. නේ? ඒ වගේ. සහභාගී වෙන පිරිසගේ ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ලබා ගන්න පුළුවන්. අනිත් එකනේ දැන් ගොඩක් වෙලාවට අපි හිතමු සමිතියක් උදාහරණයකට ගත්තොත් යෝජනාවක් ගේනවා ගමේ මරණයක් වුණාම එකතු කරන අර මුදල 1000යි නම් 1500 දක්වා වැඩි කරමු කියලා. එතකොට කට්ටියගේ ප්‍රතිචාර ප්‍රතිපෝෂණ කොහමද? සමහර කට්ටිය අයියෝ අපිට මේ කණ්ඩවත් නැතුව ඉන්නවා 1500ක් දෙන්නේ කොහොමද කියලා සමහර කට්ටිය. තව කට්ටිය ඒක හොඳා. හැබැයි ඒක හොඳා. දැන් මේ වගේ කසුකුසු යනවනේ මිනිස්සු අතර. එතකොට අරගොල්ලෝ දැක ගන්නවා මේකට මිනිස්සු කැමතිද අකමැතිද කියලා. වැඩිපුරම කට්ටිය මුණු ගානවා නම් කියන්නේ හරි කමන්නේ. එහෙනම් අපි 1200ක් දක්වා විතරක් වැඩි කරමු කියලා යෝජනාව සම්මත කරනවා. ඊළඟට දැනුම සම්පත් ආදිය බෙදා ගැනීමේ හැකියාව. නේ දැන් හිතන්න ඉස්කෝලේ වෙසක් කාලෙට වෙසක් වලින් ඉස්කෝලේ සරසනවා වෙසක් කූඩු හදනවා මේ හැමදේම කරන්න ඕනේ දන්සලක් දෙන්නත් ඕනේ මොකද්ද කරන්නේ දැනුම බෙදා ගන්නවා අපි කොහොමද මේක කරන්නේ කියලා දැනුම බෙදා ගන්නවා සම්පත් කොහොමද බෙදාගන්නේ අර ගොල්ලෝ දේවල් ගම් පාප්ප එහෙම හදලා දෙනවා සවුකොළ ගෙනත් දෙනවානේ ඊට පස්සේ දන්සලට ඕන දේවල් අනිත් පන්තියේ කට්ටිය ගෙනත් දෙනවා මෙන්න මේ වගේ දැනුම සම්පත් කියන දේවල් බෙදා ගන්නවා මහජන sannivedanaye උදාහරණකින් කියලා දෙන්න මතක් කරගන්න සංගීත සංදර්ශනයක්
ජන රැලියක්. මෙන්න මේවට තමයි මහජන සංනිවේදන කියන්නේ. මේවා තියෙන්නේ පොදු ක්‍රීඩාංගණවල, ඊළඟට සම්මන්ත්‍රණ ශාලා BMI CH වගේනේ. ඒ වගේ සම්මන්ත්‍රණ ශාලාවල මේ වගේ පොදු ජනයා ගැවසෙන ස්ථානවල. හරි. අපි කෙලින්ම යම් මහජන සංනිවේදනයේ ප්‍රයෝජන 4ක් විස්තර කරන්න කියලා આવොත් කොහොමද කරන්නේ කියලා. හරිද? පළවෙනි එක තමයි කිසියම් අරමුණක් සඳහා ජන සමූහයක් පොළඹවා ගන්නවා. උදාහරණයක් විදිහට ලියන්න මැතිවරණ කාලවලදී තමන්ගේ පක්ෂ වෙත ජනතාව පොළඹවා ගැනීමට විවිධ මැතිවරණ පැවැත්වීම කියලා. AVP ආණ්ඩුවෙන් ඇවිල්ලා කියන අපි පාස්කු ප්‍රහාරය හොයනවා මේක කවුද කරේ කියලා අපි හොයනවා වංචා දූෂණ හොයනවා කියලා මිනිස්සු එහෙම පොළඹවා ගන්නවා. සජිත් මහත්තයා ඇවිල්ලා කියනවා මම දුප්පත් මිනිස්සුන්ට උදව් කරනවා සනීප ආරක්ෂක පහසුකම් මිනිස්සු වෙනුවෙන් මේ මුදල් වෙන් කරනවා ණය මුදල් ලබලා දෙනවා. එහෙම කියලා ගන්නවා. ඊට පස්සේ නාමල් රාජපක්ෂ ඇවිල්ලා කියනවා අපි පාරවල් හදනවා බිල්ඩින් හදනවා රට සංවර්ධනය කරනවා තව රටවල් එක්ක එකතු වෙලා මෙන්න මේ වගේ පොළඹවා ගන්නවා. ප්‍රතිරූප ගොඩනංවා ගන්න. උදාහරණ විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා කාලයක් වර්තමානයේ දුටුගැමුණු කියන නමින් හැඳින්නුවා. කිසියම් මතයක් නිර්මාණය කරන්න. දැන් මතකද කවදාවත් අපි හිතුවද JVP කියලා ආණ්ඩුවක් ලංකාවේ නැමෙත පිහිටවන්න පුළුවන් වෙයි කියලා අතීත තොරතුරුත් එක්ක බලද්දි නැහැ. ඒත් ඒගොල්ලෝ හරි අපූර්වට යාළගේ මතය කියන දේ අවුරුදු ගාණක් ගිහිල්ලා මහන්සියෙන් ලංකාවේ ස්ථාපිත කරානේ. එයාලා කීවා අපි දුප්පත් මිනිස්සුන්ගේ දුක අඳුනනවා අපි මේ රට පෝෂණය කරනවා ඒ වගේ මතයක් ගොඩනගනවානේ ශවල අවධානය දිනා ගන්න නේ තවත් පාර්ශ්වයෙන් දැන් හිතන්න සංගීත සංදර්ශනයක් පවත්වන්නේයි තරුණයින් කියන පාර්ශවයේ අවධානය දිනා ගන්න මෙන්න මෙතන සංගීත සංදර්ශනයක් තියෙනවා එන්න ඒ අවධානය දිනා ගන්න තමයි එයාලා ආස කරන විදිහේ පරණ ගීත වලට වඩා තරුණ ගණයේ ගීත භාවිතා කරන්න. ඊළඟට ප්‍රස්තුත කරුණු පිළිබඳ වැඩිදුර දැනුවත් කරන්න. ප්‍රතිපත්ති ප්‍රකාශන ගමු හොඳම උදාහරණයටනේ මැතිවරණ කාලවලදී ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන කතා කරනවා. ප්‍රස්තුත කරුණු කියන්නේ ඒවට. කරුණු වශයෙන් ඉදිරිපත් කළ තියෙන දේවල් ඒවා පැහැදිලි කරලා දෙනවා. ජන සංනිවේදනය කියලා කියන්නේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඇතුළත් එකිනෙකා නොහඳුනන විශාල ජන කොට්ටාශයකට ජනමාධ්‍ය හරහා එකවර සංදේශයක් ලබා දීමේ ක්‍රියාවලිය තමයි අපි ජන සංනිවේදනය කියලා කියන්නේ. එතකොට අපි පොඩ්ඩක් මේකේ තියෙන හබ්බ ආකෘතියේ අංග ගැනත් උදාහරණයක කතා කරමු. මුදල් වලට තමයි සංනිවේදනය සිද්ධ කරන්නේ. වැටුප් ගෙවනවා වෘත්තීය සංනිවේදකයන් තමයි දකින්න හම්බෙන්නේ. කේත බහුවිධ සංඥා පද්ධතියක් තියෙනවා. බලන්න උදාහරණ විදිහට කට් කියලා කියනවානේ. ඊට පස්සේ තව යාලා භාවිතා කරන වචන තියෙනවානේ කට් කියලා භාවිතා කරනවා ඊට පස්සේ රියසල් එකක් ගමු කියනවා ඒගොල්ලන්ට ආවේනික වෙච්ච කේත තියෙනවා දොරටු පාලකයෝ කවුද දොරටු පාලකයෝ කියන්නේ සංනිවේදනය කරන්නේ මොකක්ද ඒක සංනිවේදනය කරන්නේ කොහොමද මේක සංනිවේදනය කරනවද නැද්ද මේ කොටස අහක් කරනවද මේකට වැඩියෙන් කොටස් එකතු කරනවද මෙන්න මේ දේවල් ගැන තීරණ ගන්න කට්ටිය තමයි අපි දොරටු පාලකයෝ කියලා හඳුන්වන්නේ එයාලට පුළුවන් සංදේශ වාරණය වුණත් කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් අක්ෂරයේ ෆිල්ම් එක වාරණය කරලා තිනවා මේ වෙද්දිත් ලංකාවේ තාමත් වාරණය කරලා තියෙන ෆිල්ම් එකක්. ඒකට හේතුව තමයි අනවශ්‍ය විදිහට මව සහ දරුවා අතර ඇතිවෙන ප්‍රේම සම්බන්ධය තමයි මේ ෆිල්ම් එකේ දකින්න හම්බෙන්නේ. ඊට පස්සේ බොරදිය පොකුණ කාලයක් වාරණය කරලා තිබ්බා. පුරහඳ කළුවර කියන ෆිල්ම් එක කාලයක් වාරණය කරලා තිබ්බා. තව උදාහරණයක් තමයි ඔයාලා අපි පොඩි කාලේ ආසාවෙන් බැලුව කතා ටිකක් තමයි සුජාත දිනිය අභිත දිනිය කියන්නේ. එතකොට ජාතික රූපවාහිනියේ හඬ කවලා තියෙන කතාවයි ඔරිජිනල් කතාවයි බලපුවාම අපිට පේනවා සමහර කොටස් අහක් කරලා තියෙනවා කියලානේ. ඒකට තමයි වාරණී කියලා කියන්නේ. ළමා කතාවක් විදිහට එළියට එන කොට වැඩිහිටි දර්ශන ඒකේ ඇතුළත් කරන්න බෑ. ජනමාධ්‍ය කියලා කියන්නේ මතක තියාගන්න තාක්ෂණයක් නෙවෙයි සමාජය වෙනුවෙන් වැඩ කරන සමාජ ආයතනයක්. උදාහරණ විදිහට අපි දැකලා තියෙනවා ආපදා කාලවලට එහෙමනේ හිරු සහන යාත්‍රාව, සිරස ගම්මැද්ද, මනුසත් දෙරණ මෙන්න මේ වගේ දේවල්. ඊළඟට එයාලා ඇත්ත කියන්න ඕනේ සමාජයට නිවුස් ගැනනේ පැත්ත ගියත් ඇත්ත කියන හිරු නිවුස් ඇත්ත කියනවද නැද්ද කියන එක වෙනම දෙයක්. ඉතින් ඒ වගේ සමාජයේ කෙරෙහි සේවාවක් ඉෂ්ට කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයාලා මෙතන විස්තරයේදී ලියන්න මේ වෙනකොට ජනමාධ්‍ය සමාජ සේවයෙන් මදක් මිදිලා දේශපාලන සහ ආර්ථික වාණිජ්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙනවත් කියලා. නියාමකයෝ කියන්නේ මෙයාලා සම්බන්ධ නැහැ මාධ්‍යයට. හැබැයි මෙයාලට පුළුවන් මේ මාධ්‍ය ගැන නීති රෙගුලාසි මේ දේවල් ක්‍රියාත්මක කරන්න. උදාහරණ විදිහට රාජ්‍ය කොමිෂන් සභා, උසාවි, වෘත්තීය සංනිවේදන, පාරිභෝගිකයින් ඔයාලා දැකලා ඇති
අර බින්දු කියන කෙනා එයා වගේම තව එක්කෙනෙක් ඉන්නවා. ඉතින් අරයා එයාව අනුකරණය කරනවා කියලා උසාවියට ගිහිල්ලා නඩුවක් ගොනු කරනවා. උසාවිය මේ කිසිම දෙයක් එක්ක සම්බන්ධයක්වත් නැහැ. හැබැයි ඒවට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරනවා. හිතන්න අනවශ්‍ය විදිහට දර්ශන පෙන්නන නාට්‍යයක් ටීවී එකේ ගියා කියලා මිනිස්සු චෝදනා කරනවා කවුරු හරි ගිහිල්ලා චෝදනාවක් ගොනු කරනවා. එතකොට ඒවට නීතිය ක්‍රියාත්මක කරනවා. පෙරහණු කියලා කියන්නේ අපි සංදේශ අවබෝධ කරගන්න, පිළිගන්න, ප්‍රතික්ෂේප කරන්න අපිට තියෙන අත්දැකීම් පසුතලේ. එහෙම අත්දැකීම් නැති වුනහම තමයි දෙන හැම සංදේශයක්ම බාරගන්නේ. දැන් හිතන්න මගේ පෙරහණු වලට අනුව මම දකින දේ තමයි අදටත් බලන්න හොඳ ටෙලි නාට්‍ය යන්නේ ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය විතරයි කියන එක. ඒ වගේ ඔයාලව උදාහරණයක් අරගෙන ලියන්න පුළුවන්. ග්‍රාහකයෝ කියන්නේ කවුද කියලා නම් අමුතෙන් කියලා දෙන්න ඕනේ නැහැ. ඒක ඔයගොල්ලෝ දන්නවා. බලපෑම ගත්තාම පුද්ගලයා කෙරෙහි සහ සමාජය කෙරෙහි බලපෑම. පුද්ගලයාට බලපාන්නේ කොහොමද? නිවසක් හදාගන්න බැරුව, ණය පහසුකම් ගන්න බැරුව මිනිස්සෙක් ඉන්නවා කියලා ටීවී එකේ යනවා. සෙලින්කෝ ලයිෆ් අපෙන් ඔබට ණය පහසුකම් ලැබෙනවා කියලා. ඒක අර පුද්ගලයා කෙරෙහි බලපානවනේ. එතකොට එයා ඒකට පෙළඹෙනවා. මුළු සමාජයටම කොහොමද බලපාන්නේ? අපි ගත්තාම කොරෝනා කාලේ ජනමාධ්‍ය විශාල වශයෙන් සමාජයට බලපෑම් කරානේ නේ. වෛද්‍යවරු එහෙම දාලා ඒගොල්ලෝ කියනවා මීටරයක් දුරින් ඉන්න, නිතරම අත සෝදන්න ටීවී එකෙත් පෙන්නනවා. එතකොට අපි ඒක දැකලා බය වෙලා නිතරම අත සෝදනවා, පිරිසිදුව ඉන්නවා. අන්න ඒකට තමයි සමාජය කෙරෙහි බලපෑම් කරනවා කියලා කියන්නේ. ප්‍රතිපෝෂණය කියන එක ගත්තාම ජනමාධ්‍ය සාමාන්‍ය සීමා සහිතයි. හැබැයි ඇතැම් අවස්ථාවල මූල්‍යමය ප්‍රතිචාර උනත් අපිට දකින්න හම්බ වෙනවා. උදාහරණ විදිහට හිරු බැලුවොත්, හිරු ඇහුවොත් සල්ලි තමයි. ලයිව් ප්‍රතිපෝෂණ දකින්න හම්බ වෙනවා. හිරු ස්ටාර් වගේ, සිරස වොයිස් වගේ ඒ වගේ ඒ මාධ්‍ය විකෘතිය හා ഘോഷාව ඒ කියන්නේ මාධ්‍යයට බාධා වෙන දේවල්. අර්ථබාධක සහ මාධ්‍ය බාධක කියලා කොටස් දෙකක් තියෙනවානේ. දැන් අර්ථබාධක ගත්තාම අපි හිතමු පුවත්පතක අකුරු එක උඩ එක මුද්‍රණය වෙලා තියෙනවා. ඒතකොට කියව ගන්න බෑ. එතකොට අර්ථබාධා ඇති වෙනවා. මාධ්‍ය බාධා ගත්තාම වහින වෙලාවට ඩයලොග් ටීවී වලින් ටීවී එක බලන්න බැරි වෙලා යනවා. අන්න එතකොට මාධ්‍ය බාධා කියන එක ඇති වෙනවා. සංනිවේදන ස්වරූප ගැන කතා කරන්න. එහෙනම් ඊළඟට භූරූපවල ජියෝග්‍රැෆි වල භූරූප ව්ලොග් එකෙන් හම්බෙමු. බයි.